ඉන්නතනි සඳහන් කරනවා අනන්ත සක්වලවල් වල මගඵල ලබන්ඩ රහත් බව ලබන්ඩ උපනිශ්‍රය සම්පත් තියෙන අය මේ වෙලාවේ ඉන්නවන. එතකොට කෝටි ලක්ෂයක් සක්වල ගැන නෙමෙයි කතා කරන්නේ අනන්ත සක්වල ගැන. ඒ කියන්නේ මේ සීමාවක් නැති අනන්ත සක්වලේ මේ දැන් බණක් ඇහුනොත් රහත් වෙන සත්ව කොට්ටාසයක් ඉන්නවන. එතන සමහරලාට 1000ක් ඉන්න පුළුවන්, ලක්ෂයක් ඉන්න පුළුවන්, කෝටියක් ඉන්න පුළුවන්, අසංඛ්‍ය ගණන් ඉන්න පුළුවන්. මේ දැන් මේ මොහොතේ බණක් අහන්න ලැබුණොත් රහත් වෙන අය. සඳහන් කරනවා ඒ කෝටි ගණන් සත්වයන්ගේ අරහත්වයේ උදෙසා එක මොහොතක් තුල ඒ සියලු දෙනාටම ධර්ම දේශනා කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. මේක භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් අචින්ත්‍ය බව. මේ සූත්‍රයේ නමත් අචින්තේය. බුදුවරුන්ගේ විෂය ගැන හිතන්න එපා කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ බුදු ගුණ ගැන හිතන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අපිට හිතලා ඉවර කරන්න බෑ. එහෙම හිතන්න ගියොත් මේ කාරණාව නමුත් බලන්නකො පින්නට. අනන්ත සක්වල කෝටි ගණන් සත්වයින්ට මේ මොහොතේ බණක් ඇහුවොත් රහත් වෙනවා නම් ඒ කෝටි ගණන් දෙනාට මේ මොහොතේ බණ කියන්න පුළුවන් කියන